පින්නත් හැම දිනාටම තෙරුවන් සරණයි. ගොඩක් අය මගෙන් අහනවා දැන් මම අවුරුදු 12 O level කරේ. අවුරුදු 14 A level කරේ. ගොඩක් අය මගෙන් අහනවා කොහොමද පොඩි හාමුදුරුවෝ මෙච්චර ලොකු විෂයපතයක් මෙච්චර ලොකු අධ්‍යාපනික කොටසක් මේ පොඩි වයසට මතකේ තියාගත්තේ කොහොමද අහනවා. ඉතින් ඔන්න මම පුංචි දූල පුතාලටත් අයියලා කළ වැඩිහිටි හැමෝටම ඒ දේ මං ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව ක්‍රියාකාරකමෙන් පෙන්වන්නයි සූදානම. ඔන්න ඉතින් අපේ ක්‍රියාකාරකමට අයිය කෙනෙක් මට උදව්වට ඉන්නවා. මේ අයියත් ලේසි පහසු අයිය කෙනෙක් නෙවෙයි. පොඩි කාලෙම මුළු ලංකාවම නියෝජනය කරමින් ජපාන ගියපු දක්ෂ අයිය කෙනෙක්. ඉතින් අයියගේ නම දිනුජේ අබිමන් අයියා. හරි. ඉතින් අයියේ අර වතුර බකට් එක අයිය දාන්න බලන්න මේ පැලයට. ඔන්න මම ප්‍රායෝගිකව මේ ළමයින්ට කියලා දෙනවා මේක වෙන්නේ කොහොමද කියලා. ඔන්න අපේ අයියා වතුර බකට් එකම පැලයට දාන්නයි හදන්නේ. බලමු මොකද්ද වෙන්නේ කියලා. මුළු වතුර බාල්දියම පැලයට ඉරුවද? නෑ නේද? වතුර බාල්දියෙන් භාගයක්ම දැනුත් ඔන්න අපිට ගිහිල්ලා ඉවරයි. හොඳයි. දැන් මම ඔයාලට මුළු වතුර බාල්දියෙන් පැලයට දාන්නේ කොහොමද කියලා දෙන්නම්. ඔන්න වතුර බාල්දියම පැලයට දාන ක්‍රමය. පොඩ්ඩක් පැලයට දාමු. දැන් බලන්න පොඩ්ඩක්වත් අහක යනවද? නෑ නේද? ඔන්න. ඒ විදිහට තමයි මමත් පාඩම් කරේ. අපි දැක්කා මුළු වතුර බාල්දියම පැලයට දැම්ම පස්සේ මොකක්ද උනේ? ගොඩාක් වතුර අපිට ගිහිල්ලා හරිම පොඩ්ඩයි ගහේ ඉතුරු උනේ. හැබැයි වතුර ටික දාද්දී අවශ්‍ය ප්‍රමාණය ගහ අරගෙන අපත යන වතුරක් නැහැ. දැන් බලන්න සමහර අයියලා කළ නංගිල මල්ලිල ඉන්නවා විභාගේ ලං වෙනකම් පොතක් අල්ලන්නේ නැහැ. සෙල්ලම් කර ටීවී බල ඉඳලා විභාගේ ලං වුණාම දින නියමුණාම විභාගයට ඔන්න බය වෙලා බීතියෙන් පාඩම් කරන එක දිගට පොත කියවගෙන යනවා. හැබැයි මොකක්ද ඒකෙන් වෙන්නේ? අර වතුර බාල්දියෙන් පැලයට දැම්ම වගේ වෙනවා. ඇයි? ඔයා එක දිගට විභාගේ ලං වෙච්ච ගමන් පාඩම් කරන්න ගියාම කොච්චර කියෙව්වත් අර පාඩම් අර වතුර බාල්දියෙන් භාගයක්ම එළිය ගියා වගේ මොකද්ද වෙන්නේ? අපිට ගිහිල්ලා හරිම පොඩ්ඩයි මතකෙ තියෙන්නේ. හැබැයි අපි ටිකින් ටික පැලයට වතුර දාද්දි මොකද්ද වෙන්නේ? අවශ්‍ය ප්‍රමාණය දැන් අපි අනික මෙහෙමනේ උදේට වතුර ටිකක් දාලා ආයි දවල්ට දාන්නේ නැහැ, අවේලි දාන්නේ නැහැ. අවේලි දැම්මොත් මොකද්ද වෙන්නේ? ඒක පැලයටත් හානියක් වෙනවා. හැබැයි අපි උදේට වතුර ටිකක් දාලා ආයි හැන්දෑවට දානවා. ඒ වගේ අපි පාඩම් කරන එකත් විභාගේ ලඟ වෙන්නම ඕනේ නෑනේ. අපි දීර්ඝ කාලයක් හිමීට පාඩම් කරගෙන ආවට පස්සේ අපිට ගානට අර පැලේ වතුර උරාගත්තා වගේ පාඩම් ටික මතකේ තියාගෙන විභාගෙට ගිහිල්ලා හොඳින් ලියලා විභාගෙ දිනන්නත් පුළුවන්. ඉතින් මමත් අවුරුදු 12න් O level කරලා පාස් වුණේ. අවුරුදු 14න් A level කරලා පාස් වුණෙත් මෙන්න මේ විදිහටයි. අනික පොත දිහා බලන් ඉඳලා විතරක් නෙවෙයි. අපි පරණ ප්‍රශ්න පත්‍ර කියවලා ඒවට ලියන්න පුරුදුනොත් අපිට තව ලේසි වෙනවා. දැන් හැබැයි ප්‍රශ්න පත්‍ර හුරු නොවි ගියොත් අපිට ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඔන්න ඕකයි මගේ රහස. ඉතින් අපේ පුංචි දූල පුතාලත් විභාග පාස් වෙන්න ඕනේ නම් මෙන්න මේ විදිහට හොඳින් පාඩම් ටික කරගෙන ඇවිල්ලා කම්මැලි නොවි ප්‍රශ්න පත්‍රات කරගත්තොත් නම් විභාගෙ දිනන එක එච්චර අමාරු දෙයක් නම් නෙවෙයි. පුංචි දූල පුතාලා හැම දිනාටමත් අපේ අයියලා කළ හැම දිනාටමත් තෙරුවන් සරණයි.